අපි හැමෝටම අඳුරන එක යාළුවෙක් ඉන්නවා. ඉස්සර අපිත් එක්කම හිටපු කෙනෙක්. අද බලද්දී එයාට වාහනයක් තියෙනවා. හොඳ ඉන්කම් එකක් තියෙනවා. ඒත් අපි තාමත් එතනමයි. ඇයි ඒ? ඔයාගේ අතේ අද රුපියල් 10000ක් තියෙනවා කියලා හිතන්න. ඔයාට ඒකෙන් මොනවද කරන්න හිතෙන්නේ? කෑම බීම් මිලදී ගන්න එක, shopping යන එක, phone accessories ගන්න එක, එහෙමත් නැත්නම් යාළුවොත් එක්ක trip එකක් යන එකද? ඉතින් වැඩි දෙනෙක් කරන්නේ මේ මම කිව්ව ටිකෙන් එකට මේ රුපියල් 10000 යොදවන එක. ඒත් ඒ තීරණය නිසාම සමහර අය අවුරුදු 10ක් ගියා ජීවිතේ ඉස්සරහට යන්නේ නැහැ. ඒ කියන්නේ අපිට හිතෙනවා අර යන ඉස්සර හිටියේ කොහමද? දැන් එයාට වාහනයකුත් තියෙනවා. ඒත් මම බලන්න තාමත් එතනමයි. අන්න එහෙම කියලා. ඉතින් මම අද කතා කරන්න යන්නේ රුපියල් 10000ක් අනාගතයේ ලක්ෂ ගාණක් වටිනා තීරණයක් වෙන හැටි. වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. මොකද අන්තිමට කියන එක තමයි ගොඩක් අය නොදන්න රහස. ගොඩක් අය හිතන්නේ මට සල්ලි නෑ. ඒකයි මගේ ප්‍රශ්නය කියලා. නෑ. ඇත්ත ප්‍රශ්නේ ඒක නෙමෙයි. සල්ලි අඩුවීම සාමාන්‍ය දෙයක්. අද ඉන්න ගොඩක් සාර්ථක වෙච්ච මිනිස්සුන්ගේ ජීවිතවල කාලයක් තිබ්බ දෙයක් තමයි මේ සල්ලි නැති ප්‍රශ්නේ. ඒත් තියෙන පොඩි මුදලත් හරි විදිහට පාවිච්චි නොකරන එක තමයි ලොකුම ප්‍රශ්නේ. උදාහරණයක් බලමු. අමල් සුනිල් කියලා දෙන්නෙක් හිටියා. දෙන්නාටම රුපියල් 10000 ගානේ ලැබුණා. එක්කෙනෙක් දවස් දෙකකින් ඒක ඉවර කරනවා. අනිත් එක්කෙනා ඒ මුදලෙන් අලුත් දෙයක් ඉගෙනගෙන තව මුදල් හොයනවා. අවුරුද්දකට පස්සේ කවුද වෙනස් ජීවිතයක ජීවත් වෙන්නේ? වෙනස මුදලේ නෙමෙයි. වෙනස තීරණේ. ඒ වගේම මේ දේවල් කරන්න එපා. අංක 1. తాවකාලික සතුට පස්සේ දුවන්න එපා. කඩචෝරු, ශරීරයට අහිතකර කැම જાති, නිතර shopping යන එක, ගේමින්, පාටි. මේ කියන්නේ මේ හැමදේම වැරදි කියන එක නෙමෙයි. ඒත් ඔයාගේ අන්තිම රුපියල් 10000 නම් ඒක මේ වගේ දේවල් වලට වේදම් කරනවා නම් ඒක ඉන්වෙස්ට්මන්ට් එකක් නෙමෙයි. ඒක తాවකාලික සතුටක්. අංක 2. වැඩි පෙන්නන්න දේවල් කරන්න එපා. ඒ කියන්නේ අලුත් සපත්තු, ෆෝන් කේස් එකක්, බෑන්ඩ් ෂර්ට් එකක් අපි ගොඩක් වෙලාවට ගන්නෙ අපිට ඕන නිසා නෙමෙයි. අනිත් අයට පෙන්නන්න. මතක තියාගන්න. රිච් වගේ පේන එකයි රිච් වෙන එකයි දෙකක්. අංක 3. සල්ලි තිබුණාම හිතන්නේ තව ලැබෙයි කියලා. ඒ කියන්නේ අද රුපියල් 10000ක් නාස්ති කරන එක හෙට ලැබෙන ඔපචුනිටි එකක් නැති කරනවා. හරි, මම කලින් කතා කරේ අද අපේ කතාවට හරියන විදියට ඔයාලගේ හිත හදන්න. දැන් අපි කතා කරමු රුපියල් 10000කින් කොහොමද අපි ඉන්න රින්දෙන් ගොඩ එන්නේ කියලා. අංක 1. ස්කිල් එකක්. ඒ කියන්නේ ඔයාලටම ආවේනික හැකියාවක් හදාගන්න. මොකද අපි ගාව තියෙන රුපියල් 10000 අපි වේදම් කළොත් අපි ගාව ආයෙත් රුපියල් 10000 නැහැ. ඒත් අපි මුදල් හම්බ කරන්න පුළුවන් දෙයක් මේ රුපියල් 10000න් ඉගෙන ගත්තොත් ඒ 10000 කවදාවත්ම අපිට නැති වෙන්නේ නැහැ. ඉතින් මම ඒ වගේ හැකියාව කිහිපයක් උදාහරණ විදියට කියන්නම්. හිතන්න මේ ටිකෙන් Tamanට පුළුවන් හෝ Taman කැමති දෙයක් තියනවද කියලා. වීඩියෝ එඩිටිං, graphic design, content creation, digital marketing, English, photography, web design, website development, මේ වගේ නම් වලින් ගොඩක් අමාරුයි වගේ හිතුණට ඇත්තටම කරන්න ගියාම ඇති දෙයක් නැහැ කියලා ඔයාලටම හිතේ. අද ඉන්ටර්නෙට් එකේ ෆ්‍රී සෝසස් ගොඩක් තියෙනවා. රුපියල් 10000ක් තියෙනවා නම් පොඩි කෝස් එකක්, software එකක් මේ වගේ දෙයකට යොදවන්න. ස්කිල් එකක් ඉගෙන ගත්තාම ඒකෙන් අවුරුදු ගාණක් ඉන්කම් එකක් හදාගන්න පුළුවන්. අංක 2. පොඩි ඉන්කම් සෝස් එකක් හදාගන්න. ලක්ෂ 10ක් නැති නිසා බිස්නස් කරන්න බෑ කියන එක බොරුවක්. රුපියල් 10000න් පටන් ගන්න පුළුවන්. ඔන්ලයින් රීසෙලිං, print service, social media service, freelancing, digital product, YouTube channel එකක්. ඇත්තටම මේ මම කියපු සමහර ඒවාට මුදල් වියදම් වෙන්නෙම නැහැ. මුලින්ම රුපියල් 2000ක් ප්‍රොෆිට් එකක් හොයන්න. ඊට පස්සේ 5000ක්, ඊට පස්සේ 10000ක්. ලොකු බිස්නස් හැදුනෙත් මේ විදිහට. අංක 3. ෆයිනෑන්ෂියල් සිකියුරිටි එකක් හදාගන්න. මේ ගොඩක් අය මගහරින දෙයක්. හැම රුපියලක්ම වේදම් කරන්න එපා. ඒ වෙනුවට ඔයාගේ ෆයිනෑන්ෂියල් සිකියුරිටි එක හදන්න පටන් ගන්න. කොහොමද? එමර්ජන්සි ෆන්ඩ් එකක් හදන්න. ඒකෙන් හදිසි වෙලාවකට ණයට ගන්න වෙන එක වළක්වන්න පුළුවන්. අනවශ්‍ය ණය වලින් ඈත් වෙන්න. ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා කියලා හැම දෙයකටම ගන්න යන්න එපා. ඒ වගේම ආයෝජනය ගැන ඉගෙන ගන්න පටන් ගන්න. ස්ටොක් මාකට්, යුනිට් ට්‍රස්ට්, ට්‍රෙෂරි බිල්ස් මේ වගේ දේවල් ගැන මුලින්ම ඉගෙන ගන්න. ඉගෙන ගත්තට පස්සේ පොඩි මුදලකින් ඔයාගේ ආයෝජන ගමන පටන් ගන්න. ඒ වගේම තවත් වැදගත් දෙයක් ස්ටොක් මාකට්, යුනිට් ට්‍රස්ට්, ට්‍රෙෂරි බිල් වගේ දේවල් ගැන මුලින් ඉගෙනගෙන ඉන්න.
ආයෝජනය කරනකොට ලාභ වගේම අවදානනුත් තියෙනවා. ඒ නිසා ඒවා නොදැන කරනවට වඩා ඉගෙනගෙන කරන එක හොඳයි. මතක තියාගන්න. සේවිංග්ස් ඔයාව ආරක්ෂා කරනවා. ඉන්වෙස්ට්මන්ට් ඔයාව ධනවත් කරනවා. ඒ නිසා රුපියල් 10000ක් ලැබුණාම මේක සම්පූර්ණයෙන් වියදම් කරන්න එපා. මේ මුදලෙන් අඩුම ගානේ කොටසක්වත් ඔයාගේ අනාගතය වෙනුවෙන් වෙන් කරන්න. අද අපි පටන් ගන්න පොඩි ඉන්වෙස්ට්මන්ට් එකක් අවුරුදු 10කට පස්සේ ලොකු වෙනසක් කරන්න පුළුවන්. ගොඩක් සාර්ථක මිනිස්සුන් තමන්ගේ ආශාවල් ඉෂ්ට කරගන්නේ මේ ආයෝජන වලින් ලැබුණු ප්‍රතිලාභ වලින්. ඉතින් අද අපි කතා කරපු දේවල් කරන්න ඔයාට තියෙන්නේ ඔයාගේ මයින්ඩ්සෙට් එක වෙනස් කරන එක විතරයි. සාර්ථකයි වැඩිපුර හොයන්නේ මේ සල්ලි වලින් මට තව සල්ලි හොයන්න පුළුවන් කොහොමද කියලා මිසක් මේ සල්ලි කොහොමද ඉක්මනින් වියදම් කරන්න කියන එක නෙමෙයි. මේකෙන් පළවෙනි ගොඩට එන්න උත්සාහ කරන්න. ඉතින් දැන් තේරෙනව නේද? එකම රුපියල් 10000ක් එකම රට එකම වයස වෙනස් වෙන්නේ හිතන විදිහ විතරයි. දැන් ඔයාලට තීරණ දෙකක් තියෙනවා. පළවෙනි එක අද වගේම ඉන්න. දෙවෙනි එක අදම ජීවිතේ වෙනස් කරගන්න. රුපියල් 10000ක් ජීවිතේ වෙනස් කරන ලොකු මුදලක් නොවෙන්න පුළුවන්. අද මේ වීඩියෝ එකේ අරමුණ උනේ ජීවිතේ මොකක් කරන්නද කියලා හිතාගන්න බැරුව ඉන්න ඔයාට පොඩි ඉඟියක් දෙන්නයි. ඉතින් අද වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? කමෙන්ට් එකක් දාගෙනම යන්න. ඒක ඊළඟ වීඩියෝ එක හදන්න ගොඩක් උදව් වෙයි. ඒ වගේ මේ වගේ ෆයිනෑන්ස් සහ මනි වීඩියෝස් බලන්න කැමති නම් අපි සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේ මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් මේ කතාව අහන්නම ඕන යාළුවාට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.